පාන්දර 4:00මාරයි. මං අද පුංචි ගමනක් යන්නයි හිතාගෙන ඉන්නේ. හැමදාම රාත්‍රියේදී පුරුද්දක් විදියට මගේ පසුම්බිය අස් කරාට ඊයේ රාත්‍රියේ නම් මට ඒක කරන්න අතපසු වුණා. එළිපාලියට යන්න කලින් පිරිසිදු පසුම්බියක් අතේ තියනවා කියන්නේ හිතට සැනසීමක්. මගේ හිත සනසන පුංචි උදව්කාරයන්ගේ සැපසනීප හොයලා බලලා ඒගොල්ලෝ ඉන්න තැනත් පිරිසිදු කරාම මගේ හිතට හරිම සතුටක් දැනෙනවා. සැනසිල්ලේ ජීවත් වෙන කුඩා ලෝකයේ අතුපතු ගාලා අනිත් අඩුම කුඩුම වැඩ ටිකත් ඉක්මනින් ඉවර කරලා පාර දිගේ කොහේ හෝ ගිහින් ඇබින්දන් හුළඟක් වැදිලා එන්නයි මට ඕනේ කරේ. හෙට විශේෂ දවසක් බවත් අම්මට තෑගි අරන් දිය යුතු බවත් කී කියාමයි පස්සෙන් එන්න දඟලන කොළුපටව දෙන්නවත් එක්කාසු කරගෙන පස්සේ අලහන්දින් දකුණට හැරිලා නුවර පාර දිගේ ඉදිරියට යන්නයි අපි තීරණය කරේ. කොහොමින් කොහොම හරි ඇඳුම් පිරිච්ච කඩසාප්පු ඒවායේ තිබුණු හැඩට මැසූ ඇඳුනුත් කනබන බඩු මුට්ටු රස කැවිලි පිරුණු කඩසාප්පු වලට ගියායින් පස්සේ අන්තිමට මං බොහෝම ප්‍රිය කරන වටින තෑග්ගක් මට අරන් දීපු වෙලේ ඉඳන් තෑගි දීපු අයියා මලුවට ඒක බලන්න ඕනේ කියා පොරේ. මට මේක ගොඩාක් වටිනවා. අම්මව වටින අම්මගේ ආදරේ වටින ඔයාලගෙන් හම්බුණු මේ මිලක් නැති තෑග්ග හිත පුරා බලන්න ඕනේ හොඳම දවස හෙටනේ. අම්මාවරුන්ගේ දවස. මං එහෙම කිව්වා. අම්මෙක්ට ඕනි කරන්නේ පුංචි ඇගීමක්. අම්මෙක්ට ඕනි කරන්නේ අප්‍රමාණව වෙහෙසෙන Tamanටත් තැනක් තියෙනවාය කියලා දැනෙන හැඟීමක්. අම්මෙක්ට ඕනි කරන්නේ සිනිදුවට දැනෙන ආදරේ නැබින්දක්. අම්මෙක්ට ඕනි කරන්නේ පුංචිම පුංචි සොයා බැලීමක්. එහෙව් වටිනාකම් දෙන දරුවනි, ඔබට මගේ ප්‍රණාමය. මගේ ප්‍රිය මිතුරියනි, මේ සුබ පැතුම් ඔබටයි. ආදරණීය මව්වරුන්ගේ දිනයක් වේවා. ඉතින් ආදරේ උල්පත් කෝටි ගාණක් වෙනුවෙන් වෙන් වූ අද, ඒ කියන්නේ මැයි 11 වෙනිදා උදේ පාන්දර ඒ සුවඳ පිරුණු තෑග්ග විවෘත කරද්දී මට දැනුනේ මං රැජිනක් කියලාමයි. මේ සුවඳ පිඳිති හැම උදේකම මට මගේ දරුවන්ගේ ආදරය ගැන කතන්දරය ආයෙ ආයෙමත් කියමින් ඉඳීවි.